thumbnail එකේ තිබුණු විදිහට ඩොලර් එකක්වත් අන්තර්ජාලයෙන් හොයලා නැති අය විතරක් මේ වීඩියෝ එක බලන්න. ඉතින් අපි වැඩි කතා නැතුව කොහොමද ඒක කරන්න කියලා බලන්න යමු. මේක ගොඩ දෙනෙක් දන්නවත් ඇති. මම Google එකට ගිහලා Adstera කියලා සර්ච් කරනවා. සර්ච් කළා Adstera මෙතන තියෙනවා මේ විදිහට beta publisher adstera.com කියලා. ඒකට මම ක්ලික් කරනවා. ඊට පස්සේ එතනින් account එකට මේ විදිහට යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මං අතහැරලා දාපු Adstera account එකක්. මේකේ ඩොලර් 15ක් තියෙනවා. ඉතින් මං ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකේ මුල ඉඳන් account එකක් හදලා කොහොමද මේකෙන් earn කරන්න කියලා. මෙතන මගේ account එකක් තියෙන හින්දා මම මෙතනින් log out දෙනවා. log out දීලා මෙතන sign up කියලා බටන් එකක් තියෙනවා. මම ඒක උඩ මේ විදිහට click කරගන්නවා. හරි guys, ඉතින් account එක හදන්න කලින් මම ඔයාලට කියනවා මේ Adstera කියන්නේ මේකෙන් දෙවිදිහකට earn කරන්න පුළුවන්. අපේ website එකක් තියෙනම් මේකෙන් ad network එකක් විදිහට මේක connect කරලා අපිට ඒකේ website එකේ මෙයාලගේ ads පෙන්නලා අපිට earn කරන්න පුළුවන්. දෙවෙනි method එක තමයි මේකේ තියෙනවා direct link කියලා. හරිද? ඒ direct link එක අපි promote කරාම ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි කොහේ හරි තැනක ගිහිල්ලා මේ link එක දාලා මේක ඒ කියන්නේ ඒ link එක කවුරු හරි click කරොත් අපිට earning එකක් ලැබෙනවා. ඒ method දෙක තමයි මේකේ තියෙන earn කරන තියෙන method ටික. හරි guys, ඉතින් අපි බලමු කොහොමද මේකේ account එක හදාගන්නේ කියලා. ඔයාලට පේනවා මෙතන sign up as a publisher කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපේ email එක දාගන්න ඕනේ. ඊට පස්සේ name එක, ඊට පස්සේ username එකක් දාගන්න ඕනේ, password එක දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට WhatsApp number හරි Messenger එකේ link එක හරි Telegram එකේ link එක හරි ඒ ටික දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් country එක select කරන්න පුළුවන්. මගේ ඊමේල් එකට හදලා තියෙන හින්දා මේක මම මේක ටෙම් මේල් එකකින් හදාගන්නවා. ඔහම ඊමේල් ටෙම්ප් එකක් කරන් මෙතනින් දාගන්නවා. හරි, ඊට පස්සේ person last name එක මම චමිත් අමල්කම කියලා දාගන්නවා. අවුලන්නේ. ඊට පස්සේ login මෙතන user name එකක් දෙන්න ඕනේ. මම චමිත් 2004 වගේ එකක් ගහනවා. ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් එකක් ගහන්න ඕනේ. හරි, මෙතන පාස්වර්ඩ් එක ගහගෙන මෙතන අපේ WhatsApp number එක දාමු. හරි, ඔහොම account එක දාලා ඊට පස්සේ මෙතනින් country එක select කරන්න දෙනවා. මම මෙතනින් ශ්‍රී ලංකා search කරගෙන දාගන්නවා. ඊට පස්සේ මෙතන මේක tick එක දාලා sign up button එක click කරනවා. ඒ click කරාට පස්සේ ඊමේල් එක කන්ෆර්ම් කරගන්න අපේ මේල් එකට කෝඩ් එකක් එනවා ලින්ක් එකකින්. ඔය විදිහට ඊට පස්සේ මෙතන කන්ෆර්ම් ඊමේල් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ කන්ෆර්ම් ඊමේල් දුන්නාට පස්සේ මෙතන තියෙනවා හරි වෙරිෆයිඩ් වුණා කියලා. ඊට පස්සේ අපි කලින් දුන්න යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි මෙතනින් ටයිප් කරගන්නවා. හරි, username එකේ password එක type කරගෙන මෙතනින් login දෙනවා. login දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ account එක log වෙන්න පුළුවන්. මම ඔයාලට පළවෙනි method එක ඉස්සෙල්ලාම කියලා දෙන්නම්. ඒක තමයි website එකෙන් earn කරන විදිහ. හරිද? මේකේ website එක ගිහිල්ලා ඔයාලට මේ domain hosting buy කරලා එහෙම website එකක් ඕනේ නැහැ. Google blog එකකින් site එකක් හදලා connect කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ගිහිල්ලා add website දෙනවා. ඊට පස්සේ මේකේ website එක මෙතනින් දානවා. ඒ කියන්නේ අපේ website එකේ URL එක දානවා. ඊට පස්සේ website එකේ category එක මොනවද ඒ කියන්නේ ඔයාලගේ niche එක ඒක දානවා. ඊට පස්සේ මෙතනින් adult ads පෙන්වන්න කියලා දානවා. ඒ කියන්නේ 80+ එව්ව තියෙනම් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඔයාලා කැමති විදිහට බලලා ටික් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අහනවා choose ad unit format කියලා. ඒ කියන්නේ මොන ad වර්ගයද ඕනි කියලා. pop under ad තියෙනවා, banner ad තියෙනවා, native ad තියෙනවා. අපිට මෙතනින් කැමති එකක් දාගන්න පුළුවන්. දාලා මෙතනින් ad දෙන්න තියෙන්නේ. ad දුන්නාට පස්සේ අපේ website එක ඊට පස්සේ මේකෙන් code එකක් හම්බෙනවා. code එක හම්බුනාට පස්සේ ඒක අපේ blog එකට දාලා මේක connect කරගන්න තියෙන්නේ.
දැන් මල්ලඟ හදපු වෙබ්සයිට් එකක් නෑ ඔයාලට දාලා පෙන්නන්න. ඒක හින්දා ඒ ගැන YouTube එකේ වීඩියෝස් ඕනි තරම් තියෙනවා. ඔයාලට ඒ ගැන බලන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඕන නම් කියන්න මම ඒ ගැනත් වෙබ්සයිට් එකක් හදලා වීඩියෝ එකක් ඔයාලට ගෙන්නම්. හරි ඉතින් අපේ දෙවෙනි මෙතඩ් එක තමයි earn කරන්න තියෙන මේ smart link කියන එක. නැත්නම් ඒකට direct link කියලාත් කියනවා. ඊට පස්සේ ඔයාලට මෙතනට ගිහිල්ලා smart link එකට ගියාට පස්සේ මෙතන තියෙනවා add smart link කියලා. ඒක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා traffic type. ඒ කියන්නේ අපේ traffic එක ගන්නේ adult වලින්ද mainstream වලින්ද කියලා. ඔයාලට කැමති එකක් මේ විදිහට select කරගන්න පුළුවන්. මම මේ උඩම තියෙන adult කියන එක select කරගෙන මෙතන add දෙනවා. ඊට පස්සේ මෙතන we are reviewing smart link කියලා තියෙනවා. ඊට පස්සේ මිනිත්තු 1යි 3යි අතර මේ විදිහට අපිට මේ notification එකක් එනවා කියනවා. approve වුණාම ඒක බලමු. මෙතන මේ විදිහට තියෙනවා. ඒක තාම pending තියෙන්නේ. refresh කරගෙන බලමු. හරි. refresh කරගත්තාට පස්සේ මේ විදිහට active වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් ඔන්න අපිට කැමති name එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන්නේ ඔයාලට copy link කියලා තියෙනවා. හරිද? ඒ link එක copy කරගෙන මේ විදිහට ඔන්න ඕක තමයි අපේ මේකේ direct link එක. හරිද? දැන් මම ඔයාලට මේක මෙහෙම click කරලා පෙන්නන්න. ඕක click කරාට පස්සේ මේක නම් පෙන්නන්නේ නැහැ. block වෙලා තින්නේ මොකද same IP හින්දා. මේක අපිට social media වල ඒ කියන්නේ තව groups වල WhatsApp groups FB groups තව Messenger WhatsApp group ඒ වගේ Telegram group ඒ වගේ social media platform වල ඔයාලට මේ link එක share කරන්න පුළුවන්. මේ link එක share කරාට පස්සේ ඒක කවුරු හරි click කරොත් තමයි ඔයාලට earning එකක් එකතු වෙන්නේ. හරි guys, ඉතින් අපි මේ link එක මේ විදිහට copy කරගත්තට මෙහෙම අපිට එකපාරටම මේ link එක මෙහෙම share කරන්න බෑ. මොකද මෙහෙම share කරද්දී අපි හිතන්නකෝ දැන් අපි Facebook group එක මේක දානවා. මේක spam කියලා අපිව report වෙනවා. නැත්තම් පළක් වෙලාවට account එක block වෙනවා. නැත්තම් අපි මේ දාන post එක ඔටෝම add වෙනවා. ඒකින් හින්දා අපි මේක short කරගන්න ඕනේ. හරිද? ඒකින් හින්දා අපි Google එකට ගිහිල්ලා short link free කියලා මෙහෙම type කරගන්නවා. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ මේ link එක short කරගන්න. අපි මේ link එක short කරගත්තාට පස්සේ අපිට කැමති දිහාවක spam වදින්න නැතුව මේ link එක share කරලා earn කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ search result වල එන කැමති link short කරන එකක් ඔයාලට use කරන්න පුළුවන්. මම මේ මෙතන tiny URL කියන එක මේ විදිහට select කරගන්නවා. ඒක select කරගත්තට පස්සේ මෙතන අපිට දාන්න පුළුවන් අපි මෙතන තියෙනවනේ අපේ active උනේ direct link එක මේක මේ විදිහට copy කරගෙන අපි මෙතනට ගිහිල්ලා මෙහෙම paste කරනවා. හරිද? අපි මේ යන්නේ link එක short කරගන්න. ඊට පස්සේ මෙතන domain එක තියෙනවා මෙහෙම. ඊට පස්සේ අපිට මෙතන alias එකක් ඕන add කරගන්න පුළුවන්. නැත්නම් එහෙම නිකන් තියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන shorten link කියලා. ඒකට මම මේ විදිහට click කරනවා. sorry guys, මේ site එකේ මම කලින් use කරේ මේ site එක. මේ site එකේ මේ domain එක ban වෙලා තියෙන්නේ. මොකද ගොඩක් කට්ටිය use කරන නිසා මේක short කරන්න අපි වෙන එකකින් බලමු. මේක බලමු. මේක ගිහිල්ලා මේ විදිහට මේක කරනවා. ඊට පස්සේ shorten URL දෙනවා. හරි. ඒකේ හරි. හරිද? ඊට පස්සේ මේක තමයි මේ දිග link එක short වුණාම මේ විදිහට එන්නේ. ඊට පස්සේ මම මේක copy URL දෙනවා. copy URL දීලා ඔයාලට මේක හැම social media platform එකකම share කරන්න පුළුවන්. හරිද guys? ඉතින් මම ඔයාලට පොඩි tips එකක් දෙන්නම් 80+ පැත්තෙන්. ඔයාලට පුළුවන් මේ වගේ අර AI එකකින් generate කරලා image එකක් ආගේ හරි අලුත්ම leak එක බලන්න මෙතන click කරලා බලන්න. ඒ වගේ එකක් දාලා මේ short link එක දාලා FB group WhatsApp හැමතැනම share කරාම ඔයාලට ඉතින් සැලකිය යුතු clicks ප්‍රමාණයක් එනවා. දන්නවනේ ඉතින් ලංකාවේ හැටි මේ වගේ දෙයක් ගැන හොන ගොඩක් ඉන්නවනේ. ඒක නිසා
ඒ පොඩි ට්‍රික්ස් එකක් දුන්නේ ඔයා ඉතින් කල්පනා කරලා බලලා මේ ලින්ක් එක ප්‍රොමෝට් කරගන්න හොඳ මෙතඩ් එකක් හොයාගන්න. හරි ගයිස් ඉතින් එච්චරයි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් මේ වගේ අලුත් ඊමනි වීඩියෝස් අපි හැමදාම channel එකෙන් දානවා. ඒවා දිගටම බලන්න channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ගයිස් කට්ටියටම සුබ දවසක්.